අපි බිම් සකස් කරන. ඔන්න අපි බිම් සකස් කරනකොට ඕන වෙනවා යන්ත්‍ර භාවිතා කරන. උදාහරණ මොනවද? ඔන්න අපි බිම් සකස් කිරීම පළවෙනි තියෙන මොකද්ද? මූලික බිම් සකස් කිරීම. ඒකෙදි භාවිතා කරන්න ඕනේ අපිට යන්ත්‍ර මොනවද? පස් පිටැල්ල සම්පූර්ණයෙන්ම පෙරලන්න ඕනේ. එහෙනම් ඒකටත් භාවිතා කරන්න ඕනේ විශේෂ යන්ත්‍රය. මෝල් බෝඩ් නබුල. අහලා තියෙනවද? බීජයක්ව පුළුවන් තරම් පොළොව ස්පර්ශ වෙන විදිහට අපි දාන්න. එන්නේ ආකාරයට අපිට පුළුවන් බීජ ටික තැම්පත් කරගන්න. ශ්‍රී ලංකාවේ විවගාව ගැන සලකා බලනකොට බීජ සංස්ථාපනය සඳහා බහුලව භාවිතා කරන්නේ වැපිරීමේ ක්‍රමයයි. මේ නිසාම ගොවියාට මුහුණ දීමට සිදුවන සමස්ත ගැටලු සංකීර්ණය මේවට නිර්මාණය වක් බව පැහැදිලි වෙනවා. වීලි කලාවේදී ඉහළ අස්වැන්නක් ලැබුණද ස්වභාවික ගැටලු මත ඇතිවන්නේ අවිනිශ්චිත තත්ත්වයකි. ඒ වගේම විකල්පයක් ලෙස තෙච් කලාපය තුළ යාන්ත්‍රීකරණය තුළින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව සමස්ත විනිෂ්පාදනය සඳහා ඇති හොඳම විකල්පයයි. වීලි කලාපයට සාපේක්ෂව තෙච් කලාපය තුළ දෙකණ්ඩයම වගා කිරීමට හැකියවීම තෙච් කලාපය තුළ පවතින විශේෂත්වයකි. ඒ වගේම තෙච් කලාපයේදී වැපිරීමෙන් ලැබෙන සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටන් 2.5ක් වන අතර එය යාන්ත්‍රීකරණය තුළින් හෙක්ටයාරයකට 6ක් දක්වා යා හැක. තවද යාන්ත්‍රීකරණය මගින් විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටන් 8ක් දක්වා යාමේ හැකියාවද ඇත. සාම්ප්‍රදායික විභාගාවක් විදිහට අපි කරගෙන යන්නේ සාමාන්‍ය වැපිරීමේ ක්‍රමය. නමුත් ලෝකයේත් එක්ක බලද්දී වැපිරීමේ ක්‍රමයෙන් ඈත් වෙලා වෙනත් විභාග ක්‍රම හඳුනාගෙන ඉහළ අස්වනු ලබා ගන්න විශේෂයෙන්ම මේ තත්ත්ව දියුණුව කරගෙන අපිට ඉදිරියේදී පවතින ආහ්ලාදකෘති ජය ගන්න එහෙම නැත්නම් ඉංගවන කම්කරු ශ්‍රමයට පිළිතුරක් විදිහට අපිට විභාගාව යාන්ත්‍රීකරණයට යොදා ගැනීම අවශ්‍යතාවය තියෙනවා. මේ සම්බන්ධව අපි අවුරුදු 8ක් 10ක් තිස්සේ වැඩසටහන් කරගෙන ආවත් යම් යම් පෞද්ගලික කාලයේ ඇතිවෙච්ච කෘෂිකාර්මයේ යම් කඩාවැටීම් එක්ක එහෙම නැත්නම් සමාජීය ගැටලුත් එක්ක අපිට පොඩි පසුබෑමකට ලක් වෙන්න සිද්ධ වුණත් මේ වෙනකොට නැවතත් ගොවි මාත්‍රයේ තමන්ගේ සුපුරුදු රටාවට හුරු වෙලා යාන්ත්‍රීකරණයත් එක්ක අත්වල බැඳගෙන කල්මඩල කොට්ටාසේ අක්කර 400ක පමණ වගා බපසරියක් ආවරණය කිරීමේ අරමුණින් මෙවර කන්නයත් වගා කටයුතු ආරම්භ කරලා තියෙනවා.